ජේසු පිහිටයි. මගේ ප්‍රේමණීය සහෝදර සහෝදරියනි. එදා ජේසුස් වහන්සේ කුරුසියේ සිටින විට උන්වහන්සේට වේදනා දුන්න මනුෂ්‍යයන්ට සමාව දුන්න බව ඔබ මම දන්නවා. අපිට පුළුවන් ද එහෙම කරන්න? ඔබට වරද කරපු ඔබට වේදනා දෙන මනුෂ්‍යයන්ට සමාව දෙන්න ඔබට පුළුවන්ද? ඔබ වේදනාවකින් ඉන්නකොට ඔබේ ඇස් ඉදිරියේම තව තවත් ඔබට වද දෙන මනුෂ්‍යයන්ට සමාව දෙන්න පුළුවන් නම් ඇත්තටම ඔබට තියෙන උතුම් ආත්මයක්. නමුත් ඒක කරගන්නට ඔබට ශක්තිමත් හදවතක් තිබිය යුතුයි. එදා ජේසුස් වහන්සේ කිව්වේ පියාණෙනි ඔවුන්ට කමාවුව මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුන් නොදනිති කියලා. ඉතින් මගේ සහෝදර සහෝදරියනි, ඔබ නිවැරදිව සිටින විට ඔබ අතේ පාපයක් නැතිකොට ඔබට අවමන් කරන ඔබව පහතට හෙළන මනුෂ්‍යයන්ට සමාව දෙන්න. ඔබ නිවැරදි බව පසුව ඔවුන් දැනගනි. ඒ මොහොතේදී ඔවුන්ගේ හදවත්වලට දැනෙන වේදනාව ඔබට දැනුණු වේදනාවට වඩා වැඩි වෙයි. කැළඹෙන්න එපා. සමාව දීම තුළින් ඔබේ ආත්මය නිදහස් කරගන්න උන්වහන්සේ ඔබට උපකාර කරයි. ඉඩ දෙන්න උන්වහන්සේට ක්‍රියා කරන්න. ඔබට ජේසු පිහිටයි.